අයිබෝවන් කොහොමද සෙට් එක ඉතින් හිතනවා පරිස්සමින් සනීපෙන් ඉන්නවා ඇති කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන තවත් ලස්සන තැනකට. ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම ගොඩක් ලස්සනයි මෙතන. ගම්පහ ටවුන් එකේ ඉඳලා පොඩි දුරක් තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. මෙතන කියන්නේ ගම්පහ ඇනිකට් එක. ඉතින් එතෙන්ට තමයි අපි ඇවිල්ලා තින්නේ. හරිම ලස්සන ප්ලේස් එකක්. මෙතෙන්ට කියන්නේ ඉතින් මේ ගම්පහ කැටවල ඇනිකට් එක කියලා. මං ආවේ මගේ හොඳම යාළුවෙක් එක්ක. මේ ඉන්නේ මගේ යාළුවා ලක්මාල්. ඉතින් මෙයයි මායි තමයි ඉතින් මෙතෙන්ට ආවේ. මේ තැන ගැන මොනවද කියන්න තියෙන්නේ? ලක්මාල්. මේ තැන ඉතින් පුංචි කාලේ ඉඳලා අපි සෙල්ලම් කරලා නාලා ඉතින් තැනක් තමයි ඉතින් සුන්දර මතකයන් තියෙන තැනක් තමයි. අනිවාර්යයෙන්ම. ඉතින් අපිත් නාගන්න කියලා හදන්නේ. දැන් වෙලාව පහමාර පහු වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මගේ පිටිපස්සෙන් මාරම ලස්සනයි. ඉතින් හැමෝම ඇවිල්ලා හවසට මේ විදිහට ඉතින් නාලා කරලා රිලැක්ස් එකේ ඉඳලා යනවා. ඔයාලටත් එන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට පේනවා ඉතින් මේ ඈතින් යනවා මේ හයිවේ එකක්. ඒක මීරි ගම්පහ මීරිගම හයිවේ එක මෙතනින් යන්නේ. ඉතින් ඒක තාම මේ හදන ගමන් තියෙන්නේ. ආරලු ස්ටේෂන් එක තමයි ගම්පහට පස්සේ හම්බෙන්නේ. ඒකෙන් බහලා තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. කොළඹ ළමයි ඉන්නේ ඉතින් එහෙන් දාලා තමයි ඉන්නේ. මෙතනින් ඕගොල්ලන්ට පේනවා මේ රේල් පාරක් යනවා. කොළඹ රාගම ඒ පැත්තට යන රේල් පාර තමයි මෙතනින් යන්නේ. මේක මේ ඇනිකට් එක වතුර පාර පටන් ගන්න අත්තන ගලුවෙන් තමයි එන්නේ. ඒ කියන්නේ ඒකෙන් කැඩිලා ඇවිල්ලා මේ ඇනිකට් එකට සෙට් වෙනවා. ඉතින් ඒ දෙයත් එක්ක මේක සාමාන්‍ය ඒ කියන්නේ මෙහෙමම ගිහිල්ලා කැලණි ගඟට තමයි ආපහු සෙට් වෙනවා කියලා කියන්නේ. ඉතින් නාන්න ඇත්තටම මාරම ලස්සන තැන. ඔයාලට පේන්නේ ඇති. අපි දැන් ඇනිකට් එකේ ඇවිල්ලා ඉවරලා නාන්න හදන්නේ. මාරම ලස්සනයි. ඉතින් හැන්දෑවට ඇත්තටම ගත්තොත් එහෙම ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කියන්නේ බස්නහිර පළාතේ තියෙන ලස්සනම තැනක්. ඉතින් ඔයාලට හිතා ගන්නවත් බැරුව ඇති. දැන් කොළඹ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ජනාකීර්ණයි. ඒ වුණාට මේ වගේ තැනුත් ඒ කියන්නේ තාම ආරක්ෂා වෙලා තියෙනවා ඉතින්. දැන් අපි මේ ඇනිකට් එකට ඇවිල්ලා ඉතින් නාන්න කියලා හදන්නේ. මේ එහා පැත්තේ ඒ කියන්නේ මේ මෙතන තියෙන මේ ලොකු වතුර කෑල්ලේ ඒක නම් දැන් ගොඩක් කට්ටිය නාන්නේ නැහැලු. මොකද මේ කිඹුල්ලෝ ඉන්නවා කියලා. ඉතින් මේවා එකක් තියෙනවා. ඉතින් ඒ දෙත් එක්ක අපි මෙහෙම පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා තමයි නාන්න හදන්නේ. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම ගොඩක්ම ලස්සනයි. මම හිතන්නේ මෙතන නම් මම හිතන්නේ සෑහෙන ගැඹුරු ඇති. මේ පැත්තෙන් පේන්න ඔයාලට මේකේ තියෙන වාහනදොර 4ක් තියෙනවා. ඉතින් මේ වාහනදොර 4ම සමහර දවස් වලට මම හිතන්නේ ගොඩක් වතුර පිරුණාම අරිනවා ඇති. වතුර වල සද්දෙත් ඇත්තට වෙනවා. දැනටත් වාහනදොර 2ක් 3ක් වගේ ඇරලා තියෙන්නේ. මමත් නාගන්න හදන්නේ ඉතින්. මේ මගේ යාළුවා ඉතින් එයා නාලා දැන් සබනුත් ගානවා. ඉතින් මමත් නාගන්න හදන්නේ. අපි බලමු. I cannot see you from
අපි දැන් මේ ඇත්තටම මම දැන් තමයි වතුරට බැස්සේ ඉතින් වතුර ටික නම් ඇත්තටම නියමයි. අතරම ගත්තොත් මේ වෙලාවේ මේ වගේ වතුර ටිකකින් නානවා කියලා කියන්නේ ඇත්තටම මේ මාරම ඒක වෙනස්ම අත්දැකීමක්. ඒක අනිවාර්යෙන් ඇත්තටම ඇවිල්ලා අනිවාර්යෙන් ඕගොල්ලෝ ගන්නම ඕනේ. දැන් මෙතන පොඩ්ඩක් ඉඳගෙන ඉන්නේ. අපේ බඩු ටික මෙන්න මෙතන තියලා තියෙනවා. හෙල්මට් එකයි, බෑග්ස් ටිකයි, ඇඳුම් ටිකයි. මේ ඉතින් ඒ දෙත් එක්ක ඇත්තටම හරිම ලස්සනයි. ආයෙ පාරක් මෙතනින් චුට්ටක් වතුරට බහින්න කියලා හදන්නේ. පේන්නේ නැහැ නේද කලුව? ඔව් ඇත්තටම මේ කලුවරින් හින්දා පේන්නේ නැහැ ඉතින්. ඇත්තටම මේ නියමයි ඇත්තටම මාර වෙනස්ම අත්දැකීමක්. ඔයාලත් එන්න අනිවාර්යෙන්. මෙතන මාර ගැඹුරුයි. මේනේ වගේ යාළුවා ඉතින් එයා වතුර බහැලා ඉන්න ඇත්තටම ආතල්ලක ඉන්නේ. නුවරෙල ඉන්නේ. මගේ යාළුවා ඉන්නවා මෙතන ලක්මාල් මේ ඇතර මොකද්ද මේ දැනගෙන මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් කට්ටිය එන තැනක් ගොඩක් ප්‍රසිද්ධයි ගම්පහ. ඉරිදා දවස් වලට තමයි ගොඩක් සතියන්තය ඇවිල්ලා මේ ඇත්තටම හොඳ මේ නාලා කරලා විනෝද වෙන්න පුළුවන් තැනක්. වතුරත් ටිකක් සීකලයි. යයිද නැහැ නේද? ඇත්තටම මෙතන නම් මාරම මේ හැඩපාරක් තියෙන්නේ. ඒක අපි දැන් මේ පැත්තට පීනගෙන ගියාට මේ ආපහු අනිත් පැත්තට ගහගෙන යනවා. ඒ කියන්නේ එහා පැත්තෙන් එන වතුර පාරත් එක්ක. තර වැඩි. ආදරේ හැමෝටම. ඉතින් ඒ දෙත් එක්ක අපි කිවි දෙන්න යන්නේ. අපි දැන් මේ නාල ඉවර වෙලා ගම්පහ ඇනිකට් එකට සමු දීලා යන්න තමයි හදන්නේ. දේන ඇටි අර එහා පැත්තෙන් කෝච්චියකුත් යනවා. ඉතින් ඒ දෙත් එක්ක මේ දන ගත්තොත් එහෙම ෆැමිලි එකක් එක්ක හරි නැත්නම් යාළුවෝ සෙට් එකක් එක්ක හරි නැත්නම් ඔයා තනියම හරි ඇවිල්ලා ගොඩක් නිදහසේ ඇවිල්ලා යන්න පුළුවන් තැනක්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඉතින් ඇවිල්ලා ඉවරලා මේ තැන් වලින් නාලා කරලා ඒ කියන්නේ ඒ දේවල් විඳගෙන සතුටින් පරිස්සමින් යන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. ඒ කියන්නේ වැදගත්ම දේ තමයි ආවට කමන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ දේවල් ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ඉතිරාපත් වෙන්නේ නැති දේවල් දාන්න එපා අනිවාර්යෙන්. ඉතින් ඒක තමයි කරන්න තියෙන එකම ඉල්ලීම. ඉතින් ඒ දෙත් එක්ක මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝම පරිස්සමින් ඉන්න. උත්සරණයි.